මේ වෙනකොට අපස උසස් පෙළ විභාගයට මුහුණ දීලා රිසල්ට්ස් ඇවිල්ලා ඉන්න හැබැයි රජයේ විශ්වවිද්‍යාලයකට යන්න බැරි නංගිල මල්ලිලට විශේෂයෙන් සයන්ස් ස්ට්‍රීම් එකෙන් එක්සෑම් කරලා A-level කරලා රජයේ යුනිවර්සිටි එකකට යන්න බැරි නංගිල මල්ලිලට ඔන්න දැන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ඔෆර් කරලා තියෙනවා විශේෂවේදී උපාධි රැසක්. ඔයාලට කරන්න පුළුවන් හැම ඩිග්‍රී එකක්ම ඔයාලට අප්කමින් ප්‍රෝග්‍රෑම්ස් කියන ටැබ් එක යටතේ බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ෆාමසි ඩිග්‍රී එක පිළිබඳව. ඉතින් මේකේ පල්ලෙහාටම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Bachelor of Pharmacy Honours Degree Program එක. ඉතින් ඔයාලා මේක ටච් කරලා ගියාට පස්සේ ඔයාලට මේකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ closing date 2025 ජූනි 15 ඊට කලින් ඔයාලා මේකට apply කරන්න ඕනේ. ඒ වගේම ප්‍රයිවට් යුනිවර්සිටි එකකින් වගේ භාගයක් වගේ මුදලක් ගෙවලා අපිට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හදාරන්නත් පුළුවන්. මේකේ විශේෂත්වය තමයි මේක විශේෂවේදී උපාධියක් වීම. ඉතින් මෙතනදී ඔයාලා ජූනි 15ට කලින් අනිවාර්යයෙන්ම මේකට ඇප්ලයි කරන්න ඕනේ. මෙතෙන්දී වෙනම ටෙස්ට් එකක් තියලා තමයි ඔයාලව ඇතුළට ගන්නෙ. කෙලින්ම ඇප්ලයි කරපු පමණින් හැමෝටම මේ උපාධිය හදාරන්න බෑ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ ජෙනරල් ඇඩ්මිෂන් ඇප්ලිකේෂන් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මෙතන ඇඩ්මිෂන් කියන එක යටතේ ඔයාලා මොනවද සම්පූර්ණ කරන්න ඕන සුදුසුකම් කියලා මේකේ දක්වලා තියෙනවා. ඉතින් ඒ ටිකත් හොඳට ඔයගොල්ලෝ කියවන්න. මේකේ කෙමිස්ට්‍රි කරලා තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ වගේම කෙමිස්ට්‍රි වලට මිනිමම් C පාස් එකක් ඉල්ලනවා. ඒ වගේම O level ඉංග්‍රීසි වලටත් ඒගොල්ලෝ S පාස් එකක් ඉල්ලනවා. ඉතින් මේ ටික ඔයා මේ රික්වයර්මන්ට්ස් සපුරනවා නම් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. හැබැයි ඇප්ලයි කරපු පමණින් මේක ඔයාලට හම්බ වෙන්නේ නැහැ. මේගොල්ලෝ ඕගොල්ලන්ට එක්සෑම් එකක් තියෙනවා. ඒකෙන් තමයි ඔයාලව තෝරගන්නේ. ඉතින් වැදගත්ම දේ මේ එක්සෑම් මොනවා ලියන්නත් කලින් ඔයාලා මේකට ඇප්ලයි කරලා ඉන්න ඕනනේ. ඒ නිසා ඔයාලට මේකේ ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් කියන කොටස ටච් කරාට පස්සේ ඔයාලා මේ තියෙන ලින්ක්ස් වලින් ෆාමසි කියන කොටස සිලෙක්ට් කරලා එතනින් account එකක් create කරලා ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක fill කරන්න.